හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි කට්ලට් කමුද? ඔන්න එහෙනම් මං කට්ලට් ටික හදාගන්න අල ටික තම්බ ගන්න හදන්නේ. ඔන්න අල ටික ලිපෙන් තිබ්බා. දැන් ඒකට ලුණු ටිකකුත් එකතු කරනවා. මේක ලුණු ගොඩක් දාන්න එපා ඉතින්. ඊට පස්සේ කට්ලට් එකට ඕන පේස්ට් එක හදාගන්න හදන්නේ. අපි මිරිස් ටික කපා ගන්න හදන්නේ. ඊට පස්සේ සුදු ලුණු ටිකත් කපා ගන්නවා. මේවා චූටිවට තමයි කපා ගන්න ඕන. ඊට පස්සේ ලුණු ටිකත් කපා ගන්නවා. කරපිංචා ටිකකුත් කපා ගන්නවා. දැන් ඔන්න අල එක මෙහෙ තැම්බෙනවා. බලමු දැන් ටිකක් තැම්බිලාද කියලා. තැම්බිලා තියෙන්නේ. දැන් අපි ඒක අල ටිකේ වතුර ටික පෙරා ගන්න ඕන. පෙරාගෙන අල ටික වෙනම භාජනයකට දා ගන්නවා. දාලා පොතු ටික අර ගන්න ඕන. තාම දානවා අල ටික. ඊට පස්සේ අපි අල ටික හොඳට කුඩු කරගන්න. දැන් අපි ගම්මිරිස් ටිකකුත් කොටා ගන්න තමයි හදන්නේ. මේකට ගම්මිරිස් දාන්න ඕනනේ. දැන් ඔන්න අපි පේස්ට් එක ටෙම්පරාදු කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාලා ඒකට සුදු ලුණු ටික දාලා බෙදෙන්න තියනවා ටිකක්. සුදු ලුණු ටික කන්නන් පාට වෙනකම් බෙද ගන්න ඕන. ඊට පස්සේ ඒකට ලුණු ටිකකුත් එකතු කරනවා. මිරිස් ටික ඒ කපාගත්ත සේරම ටික එකතු කරගන්න. ඊට පස්සේ මේකට කහචුට්ටකුත් දාන්න ඕන. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න ඕන. දැන් ඔන්න කවලම් කරලා මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ සැමන් ටික අලයකට එකතු කරලා ඒ දෙක හොඳට අනා ගන්නවා. ඒක මම වෙනම භාජනයක අනලා තමයි මේ ටෙම්පරාදු කරගත්ත භාජනයට දාගන්නේ. ඊට පස්සේ ඒ ටිකක් දාලා හොඳට කවලම් කරලා ඔන්න දැන් බෝල හදන්න හදන්නේ. දැන් බෝල ටික හදාගත්තා. දැන් මම මේකට බිස්කට් කුඩු ගන්න හදන්නේ. බිස්කට් කුඩු ගාගත්තා. දැන් මේ ටික බෙද ගන්න හදන්නේ. තෙල් ටිකකුත් දානවා තාච්චියට දාලා ඔන්න බෙද ගන්න. මේක ටිකක් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා බෙද ගන්න. ඔන්න රසම රස කට්ලට් තියෙනවා. කන්න හිතෙනව නේද?